අද මිරිස් පැල හිටවන දෙවෙනි දවස නයි මිරිස් පැල අපි යමු. අපි දැන් මේ යන්නේ නයි මිරිස් පැල හදන්න ආයි ග්‍රෝ බෑග්ස් ටික තියන්න. තව ග්‍රෝ බෑග් මෙච්චරයි තියෙන්නේ. දැන් ඒ ටික අරන් යන්න හදන්නේ මම. ඒ ටික අරන් ගිහිල්ලා ලිඳ වටේ තියලා මම ආයි ඊට පස්සේ නයි මිරිස් පැල ටික ගෙනල්ලා අද උදේ හිටවන්න හදන්නේ. ඔන්න ඉතින් ග්‍රෝ බෑග්ස් ටික ගෙනලා තිබ්බා මේ පැත්තට කුස්සිය පැත්තට. දැන් තියලත් ඉවරයි. තව ටිකක් තියෙනවා තියන්න. ඒ ටිකක් තිබ්බට පස්සේ පැල ටික ඉඳන්න බලාපොරොත්තු වෙනවා. ඉතින් හරි මහන්සි. හොඳයි ඇඟටත්. ඒකයි ගොඩක්ම මේ දේවල් කරන්න හිතුනේ. දැන් තියෙන්නේ ඉතින් මේ වතුර දාන්න. දැන් ඔක්කොම බෑග්ස් ටික තියලා ඉවරයි. මම වතුර දාන්න හදන්නේ. එහා කෙරවලේ ටිකට නෙට් හවුස් එක දිහා ටිකට මම වතුර දාලා ඊයේ හවස තිබුණේ ආයෙත් දාන්නත් ඕනේ. මේ මම මෙතන ඉඳන් පටන් ගන්නවා. මේ වතුර දාලා මම නයි මිරිස් පැල ටික හිටවන්න. සාර්ථක වේවා කියලා ප්‍රාර්ථනා කරනවා. ඉතින් මේ වැඩ ටික මගේ පළවෙනි අත්දැකීම නයි මිරිස් හිටවන පළවෙනි වතාව. මම ඊට කලින් හිටවලා නැහැ. ඉතින් මේ මම හිතනවා සාර්ථක වෙයි කියලා. මේ විදිහට ඒක අනුගමනය කරන්න ඕන පියවරවල ටිකක් තියෙනවා. බලා ගන්න ඕන විදිහ. ඉතින් ඒවා කරගෙන තමයි යන්න බලාපොරොත්තු වෙන්නේ. මේ තියෙන්නේ මාළු මිරිස් පැල ටිකක් අපි ගෙනාවා. මේ මම මේ වටේට දාන්නේ ගහ මුලට දාන්නේ. මේ ඇවිල්ලා මාළු මිරිස් පැල ටිකක් මේකේ ගහ මුලට දැම්මේ නෑ මම හිතන විදියට. මේ හින්දා මම වටේට දැම්මේ. වැඩි වතුර දාන්නේ නෑ. මේ ඒක පිටකම නේ තියෙන හින්දා. ගහ මුලට නොදා වටේට වතුර ටික දාන්න බැලුවේ. මේ තියෙන්නේ අපි මේ පැල කරගත්තු නයි මිරිස් පැල ටික. මට මේ ටික මේ පැල කරගන්න වීඩියෝ කරගන්න බැරි වුණා. මම හදිස්සියේ ගියා අන්නසි පැල වගේක් හිටවන්න ගිහින් දෙන්න අනිත් පැත්තට. ඉතින් අපේ අම්මා තමයි මේ ටික පැල කරේ. මේ වගේ මේ ඔක්කොටම පැල කරලා තියෙන්නේ මේ නයි මිරිස් පැල.
මේ දිගටම. අපි ඉතින් තව වීඩියෝ එකකින් බලමු. මේ තව දවස් 7කින්. කියන්නේ හරියටම සතියකින් බලමු කොහොමද මේ පැලවල මේ වර්ධනය වෙන්නේ කොහොමද? ඒ වගේම පොහොර දාන විදිය සතියෙන් පොහොර දාන්න ඕනි. මේ පොහොර දාන විදිහෙම අපි බලමු කොහොමද කරගන්නේ කියලා. එහෙනම් අදට වීඩියෝ මෙතනින් ඉවරයි.